සිංගප්පූරු වල ගමනාගමනය කිව්වොත් මාර ඩිවලොප් ට්‍රාන්ස්පෝර්ටේෂන් සීන් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ඩිවලොප්. ඒ කියන්නේ අර ඇප් එකකින් පුළුවන් Tamanට යන ස්ථානයේ මේවා කරන්න. ඒක මම දැන් පෙන්නන්න කොහොමද කරන්න කියලා. Tamanට අවශ්‍ය ස්ථානේ මෙන්න මෙහෙම සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගත්තට පස්සේ දැන් Garden by the Bay කියන එකට තමයි අපි යන්නේ. ඊට පස්සේ මේ මෙතන බස් පෙන්නනවා. නේ මෙතන පෙන්නනවා 106 බස් එක 502 518 කොච්චර වෙලාවකින් දෙන්නේ ඔක්කොම පෙන්නනවා. දැන් මුලින්ම මම යුරෝප් වල US වල ගිහිල්ලා තමයි මේක දැක්කේ. ඉතින් ෆස්ට් ටයිම් තමයි මේ ඒෂියන් කන්ට්‍රි එක මම මෙච්චර ඩිවලොප් දෙයක් දකින්නේ. ෆස්ට් ටයිම් තමයි සිංගප්පූර් ඇවිල්ලා ඉන්නේ. මම හිතන්නේ ජපාන් වලත් මේ වගේම තියෙනවා. ඉතින් ගොඩක් සංවර්ධිත දෙයක් මේ රටේ දකින්න පුළුවන් හිතවතුනි. ඉතින් සතුටුයි මේ සිංගප්පූරුවේ මෙහෙම තියෙන දේවල් ගැන. ඉතින් නේද? මේ තමයි බස් හෝල්ට් එක, සාම්ප්‍රදායික බස් හෝල්ට් එක. අර නංගි කෙනෙක් ඇවිදගෙන යනවා ඔයගොල්ලන්ට පේන්නේ අර. මේ තමයි ඇන්ටි කෙනෙකුයි අංකල් කෙනෙකුයි මේ එනවා. අර අනිත් පැත්තේ පේන බස් මේ. ඉතින් මම ඊට කලින් මේ ටැන්සානියාවේ ගියා. ටැන්සානියාවේ ට්‍රාන්ස්පෝර්ට් ඉතින් අන්තිම දුර්වලයි. මොකද එහෙම නැහැ ඉතින් ඇත්තටම කිව්වොත්. ඉතින් මේ තමයි ටැන්සානියාවේ මේ ගෑනු ළමෙක්. මෙයා නම් ලංකාවේ. ඒ නංගි ලංකාවේ. ඉතින් ඔයගොල්ලන්ට සිංගප්පූරුවේ පොඩ ඇවිදලා පෙන්නන්නම් කොහොමද මේ රටේ මේ දේවල් කියලා. ඉතින් දැකලා නැති අයට බලා ගන්න. දැකපු කට්ටිය කමක් නැහැ, බලන්න ඕනේ නැහැ. මේ තමයි පාස් එක. දැන් මේ නංගිලා එහෙම මේ යන්නේ මේ වයසක කට්ටියක් ඒගොල්ලොන්ගේ මේ තරුණ කාලේ ගත කරන්න බැරි වුණ එක දැන් ගත කරනවා. ඒගොල්ලෝ මේ යන්නේ මේගොල්ලන්ගේ යුනිවර්සිටි එකක් බලන්න. සිංගප්පූර් මැනේජ්මන්ට් යුනිවර්සිටි. අන්න බේබි වගේ ඇඳුමක් ඇඳ යන. අර නංගි ඇඳ යන්නේ වගේ නෑනේ. බලන්න ඕගොල්ලෝ ඈත පේනවා. ඉතින් බයිසිකලුත් මෙහෙ තියෙනවා, පුළුවන් රෙන්ට් එකට ගන්න. එහෙම නැත්නම් ට්‍රැවල් කාඩ් තියෙනවා. ඉතින් මේ තමයි බස් නාංක බලන්න. මෙතන ගහලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට දකින්න ඇති අපේ ගෙවල් වල ගම්වල ඉන්න අංකල්ලා වගේ නෙමෙයි මේගොල්ලෝ. මේ නිතරම සංචාරය කරනවා. එහෙම තැන් වලට යනවා. ගොඩක් මම දැකපැත්තම වයසක කට්ටිය. මේ බස් එකක් ආවා. දැක්කනේ බස් එක. සහ මේ කට්ටිය ගොඩක් ඉතින් නිකන් හිටියත් ෆෝන් එක ඔබ හැමතැනම ඉන්න බව වගේ පේනවා. ඔය නිකන් ඉද්දි අපි වගේම තමයි ඉතින්. ලොකු වෙනසක් නැහැ. සහ මම බස් වල ගොඩක් දෙක වයසක කට්ටිය මේ ගමනේ යෙදෙනවා. ගමනේ යා කියලා. එහෙනම් මේ දැනට සමුගන්නම් බස් එක එනකන් ඉන්නත් පුළුවන් ඕනනම්. එහෙම වීඩියෝ එක බලාගෙන ඉන්න ඕන නම් පාරේ එහෙම යන්නේවා පෙන්වන්න පුළුවන්. මොකද ඉතින් වෙනස් රටක් මේ. ඉතින් පොඩි රටක් සිංගප්පූරුව කියලා කියන්නේ. ඉතින් නමුත් ලස්සනට හදලා තියෙනවා ඒ පිළිවෙලට. මේ පොලිතින් එහෙම දාන්න දෙන්නේ නෑලු මේ එකක්වත්.
දැම්මොත් නඩුලු සීන් එක. මේ මෙහි වාහන. ඕ අනික බලන්න ඒගොල්ලෝ මේ වාහනයක් තව වාහනයක් අතර පරතරයක් තියන් ඉන්නවා. අපේ උන් වගේ එක එක තැන් වලින් දදා යන්නේ නැහැ. දැක්ක නේද? ඒකට තමයි කියන්නේ විනයක් කියලා. අනික 3 wheeluත් නැහැ මෙහෙ. ඒකින්ද මේ තැන් වලින් දදා යන්නේ. අංක 7 කියලා ආව බස් එක. ඒකද නැහැ? Express 502 කියලා ආවා. නෑ. කාඩ් එක ප්‍රෙස් කරලා යන්න. මේක තමයි කාඩ් එක ප්‍රෙස් කරන්න තියෙන්නේ. ඔය තමයි අපි යනවා දැන්. මේ තමයි යනවා. පාරේ යනවා. ඊළඟ මේකේ කියලා තියෙනවා සින්දු අහනවා නම් හිමීට අහන්න දැක්කනේ මේ. දැන් මේ ඉන්දියන් කට්ටියත් සමහර කට්ටිය නේ ඒගොල්ලෝ තමයි කුරුතා අඳින්නේ. අනිත් කට්ටිය ඔක්කොම නිකන් හැංකි පැංකි ෂෝට් ඒවා ගහලා එහෙම යන්නේ. සෙස්සි බනනා වගේ. තමයි මේ බස් එක පදවන අයියා. අක්කා කෙනෙක් දින්නේ. අක්කා කෙනෙක් ඉන්නේ. යාගේ මූණ එයා පෙන්වන්න කැමති නැහැ. අක්කා කෙනෙක් ඉන්නේ. බලන්න දැන් අපේ රටේ වගේ නම් මේ ගොඩක් පිරිමින් ඉන්නේ. කාන්තාව දැන් දැම්මද කොහෙද මේ අලුත් රජේ? නමුත් මේ බලන්න යාගේ මූණ ලස්සන මූණ බලන්න අර කන්නඩි. එයා මුඛවාඩමක් දාගෙන එහෙම යන්නේ. එයා සීන් එකේ ඉන්නේ. මරීනා ස්ක්වයර් කියලා එකක් තියෙනවනේ පේනව නේද ඔයගොල්ලන්ට? අර මේ අපේ වෙසක් පොසොන් කාලෙට ජහුට නටන්නේ මේ අර මේ කැරකෙන ඔන්චිල්ලාවක් වගේ එකක්. හතුරු ඔන්චිල්ලාව කියන්නේ අන්න ඒකේ ලොකු එක ඔය තියෙන්නේ. අතන මිනිස්සු ගොඩාක් ඉන්නව නගින්න බලාගෙන බලන්නේ. පොඩි ළමයි ඉන්නවා බා ස්ටුඩියෝ මේ. මේ උඩ තට්ටුනොත් මේගොල්ලෝ බහිනවා නගිනවා.
එහෙනම් බස් එකේ කතාව අදට ඉවරයි. මේ අදට බස් එකෙන් සමුගන්නවා. නැවත දිනයක මේ වගේම හමු වෙමු. මේ කතාවට කියන්නේ සිංගප්පූරුවේ ගන්න. හරි.